තෙරුවන් සරණයි ලංකාවාසී බෞද්ධ සියලුම දෙනාට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ නිදහසෙන් පස්සේ පක්ෂ සහ විපක්ෂ සියලුම දේශපාලන කණ්ඩායම් මේ රටේ විවස්ථාවට අනුව බුද්ධ දර්ශනය බුදුදහම ආරක්ෂා කරන්න අප කැපවී ඉන්නවා කියන කාරණාව විවස්ථාවෙන්ම උරුමයි කියන කාරණාව සිහිපත් කරන්න ඕනේ පළවෙනි. ඒ වගේම තමයි මේ රටේ දැන් මේ ප්‍රථම වරට NPP සහ මේ JVP ආණ්ඩුව බලයට ඇවිල්ලා බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය අහෝසි කරලා ඔවුන් ආගමික කටයුතු අමාත්‍යාංශයක් තමයි මේ රටේ දැන් වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මෙහි ඇමතිවරයා කතෝලික එක්කෙනෙක්, නියෝජ්‍ය ඇමතිවරයා මුස්ලිම් ඇමතිවරයෙක්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මෙහෙම තියෙනකොට මෙවැනි මේ බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවද? බුදුදහමට විවස්ථාවෙන් මූලිකත්වය දෙනවද කියන කාරණාව අපි මේ ආණ්ඩුවට බොහෝම වගකීමෙන් කියන්න ඕනේ. ඒ වගේම ඔබ දන්නවා ඇනිස්ටයින් එතුමා කියලා තිනවා මේ විද්‍යාවත් එක්ක මේ ලෝකේ විද්‍යාව සමග බුදුදහම විතරයි මේ ලෝකේ සදාකාලිකව පවතින්නේ කියලා. ඒ වගේම ආතර් සී ක්ලාක් මහත්තයත් ඔහු පොතක් ලියලා තිනවා ලෝකේ කවදා හරි 2050 වෙනකොට ඉතුරු වෙන්නේ බුද්ධ දර්ශනය බුදුදහම කියන කාරණාව එතුමත් සිහිපත් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් ඊ타මත්ම වගකීමෙන් ඕනෑකමින් අපි මේ රජයට කියනවා යෝජනා කරනවා නැවතත් බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය ස්ථාපිත කරලා එහි ඇමතිවරයා සිංහල බෞද්ධ කෙනෙක්, ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරයා සිංහල බෞද්ධ අයෙක්පත් කරන්න කියලා. මීට කලින් තිබුණු රජයවල් වලත් බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය, ඒ වගේම මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය කියන අමාත්‍යාංශ තිබුණා.